තුමාගේ ලෝකෙ කිරුල පලඳනා Hello lamai, welcome back to my YouTube channel. අද මන් දවස පටන් ගන්නේ ආච්චිගේ අතින් හදපු ගමේ එනර්ජි ඩ්‍රින්ක් එකකින්. කොළ කැඳ එකත් බොන ගමන් මම මේ බලාගෙන හිටියේ හැමදාම උදේට තාත්තට තියෙන රාජකාරිය දිහා. මේක අපේ ගෙදර හැමදාම දකින ලස්සනම දර්ශනයක්. ඉතින් මේ වගේ තාත්තෙක් ලබන්න අපේ ඕෂ් බබා ගොඩාක් පින් කරලා තියෙනවා. බලන්නකෝ ඒ දෙන්නගේ ආදරේ. හස්බන්ඩ්වත් වැඩට පිටත් කරලා බබාවත් අම්මා ළඟින් තියලා මායි අක්කී දෙන්නම හස්බන්ඩ්ගේ පොඩි වැඩකට එළියට යන ගම. අපි දෙන්න ගිහින් එන ගමන් ගෙදර අයට කන්න අයිස්ක්‍රීම් අරගෙන ආවා. උණු දවසකට ඉතින් සීතලම සීතල අයිස්ක්‍රීම් එකක් නොකා බෑනේ. ඉතින් මේ බඩගින්නට කන බත් කට. උණු බත් පිගානකට මඤ්ඤොක්කයි මාළුයි තියනවා නම් ඉතින් වෙන මොනවාද ඕන. කාලා ඉවර වෙනකොටම වහින්න වගේ අහසත් එක්ක අඳුරු කරා. ඊට පස්සේ යන්න ටික වෙලාවකින් හොඳටම වහින්න ගත්තා. මේ ෆීලින් එකට ළමයි මම මාර මාසයි. මේ වගේ වෙලාවට ඉතින් චූටි කාලේ මතක් වෙනවා. ඇස්සත් එක්ක මට උයන්න චුට්ටක් කම්මැලි හිතුණා. ඒ හින්දා මං හිතුවා අද ගෙදර හැමෝටම නූඩ්ල්ස් එකක් හදනවා කියලා. ඉතින් මං ඒකට ඕන වෙන දේවල් ටික ලෑස්ති කරගත්තා. ඉතින් මේ වගේ වැස්ස දවසක කුස්සියට වෙලා කන්න ආස කෑමක් හදලා ඒකේ රහ බලනවා තරම් දෙයක් තව කොහෙද නේද ළමයි. ඉතින් මං නූල්ස් කන්න හදාගන්න යද තක්කාලි හොදි මාළුයි. ඉතින් දැන් තක්කාලි හොදි හදන්න නම් ඔක්කොම ලෑස්ති කරලා ඉවරයි. ඉතින් ඔයාලගේ ගෙවල් වලත් නූල්ස් හදන දවසට නූල්ස් එක කන්න හදන කෑම වල හොදි වල මොනවා හරි රෙසිපි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. දැන් කිරි ටික පැහෙනකම් හොඳට හැඳි ගන්න ඕනේ. ඉතින් තක්කාලි හොදේ තරක් මදිනේ. ඉතින් මං මාළුත් ලිපේ තියාගෙන මාළුවකටත් කිරි ටිකක් දාගත්තා. දැන් ඒකත් ලිපේ තියලා කිරි ටික පැහෙනකම් චුට්ටක් හැඳි ගා ගන්නවා. දැන් තක්කාලි හොදි එකයි මාළු හොදි එකයි හදාගෙන ඉවරයි. මම දැන් හදන්නේ නූල්ස් එක හදාගන්න. අපේ ගෙදර ආච්චි සීයා අම්මා අප්පච්චි නෑනා මම හස්බන්ඩ් අපේ ඕෂ් පැටියා ඒ හැමෝම එකට ඉන්න ලොකු පවුලක්. ලොකු පවුලක ලේලි කෙනෙක්ට අම්මා කෙනෙක්ට ඔක්කොටම එකට උයලා දීලා එයාලා hina වෙන හැටි බලන් ඉන්න එක මහන්සි වුණාට ඒක තමයි ලොකුම සතුට. පහුගිය දවස් ටිකේ වැටුණු අවුවත් එක්ක මේ වැස්ස අපිට දෙවියෝ දුන්න තෑග්ගක් වගේ. ඉතින් මේ කෑම එක වැස්ස නිසා හදන කෑමක් නෙමේ, වැස්ස සමරන්න හදන කෑම එකක්.
අද අපේ ගෙදර හැමෝම ඉන්නවනේ. දුමත් එක්ක මුළු කුස්සියම උණුසුම් වෙනවා. එළියේ සීතල වැස්සක්, ඇතුලේ රස්නේ නූල්ස් එකක්. වැස්සට වෙවුලන ගෙදරක් නූල්ස් එකකින් උණුසුම් කරනවා වගේ. ඇත්තටම මේ වගේ වැහි දවසක කුස්සියට වෙලා ඉන්න එකත් සතුටක්. වැස්ස නිසා ටීවී බලන්නේ, ෆෝන් බලන්නේ. හැමෝම ගෙදරට වෙලා hina වෙවි කතාව. වෙලාවකට හිතෙනවා වහින එකත් හොඳයි කියලා. නැත්තම් අපිට මේ විදිහට ඉන්න වෙලාවක් හම්බෙන්නේ නැති තරම්. ගොඩාක් කලාතුරකින් තමයි අපේ ගෙදර කට්ටිය මේ විදිහට එකට ඉන්නේ. ලොකු පාටි නෙමෙයි, ගණන් කෑම නෙමෙයි, වැහි දවසක රස්නේ නූල්ස් එකක්, ගෙදර හැමෝම එකට. ඉතින් වෙන මොනවද නේද ළමයි? කතාවෙන් කතාව නූල්ස් එකත් හදලා ඉවර වෙන්න ළඟයි ඔන්න. නූල්ස් එකත් හදාගෙන ඉවර වෙනකොටම ඕෂ් බබාටත් බඩගිනි වෙලා තාත්තම්මත් එක්ක ඔන්න කුස්සියට ආවා. ඕෂ් බබාගෙත් බණ්ඩිය පුරවලා ගෙදර කට්ටියටත් කන්න දීලා මාත් කෑවා. කාලා ඉවර වෙලා හස්බන්ඩ් ගෙනත් දුන්න චොකලට් එකක් තිබ්බා. ඉතින් ඒක කන්න තමයි මේ හදන්නේ. ඕෂ් බබාට නම් ඉතින් තාම ඒවා කන්න හොඳ නෑනේ. ඒ හින්දා ඉතින් අපි එකතු වෙලා ඒක කෑවා. චොකලට් එකත් කාලා ඉවර වෙලා අපේ ඕෂ් බබාත් දැන් හොඳටම නිදිමතේ ඉන්නේ. ඉතින් එයාවත් දොයි කරන්න තමයි හදන්නේ. එහෙනම් ඉතින් මෙතනින් vlog එක ඉවරයි ළමයි. ආයෙත් අලුත් vlog එකක් අරන් එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.